සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දත්තානා ලෝතුරු බුදුරජාණන් වහන්සේගෙත් ධර්ම රත්නෙත් මහා සංඝ රත්නෙත් ආශිර්වාදයන් ලබා ගන්නවා කියන හැඟීම ඇති කරගෙන මේ මොහොතේ එදා මෙදා ඉංජිනේරිං ආයතනයේ කමල් විමරරත්න මැතිතුරු එදා ඉඳලම ජනවාරි 1 වෙනිදා දෙවිල්ලා වෙනකොට මෙවන් ආකාරයේ ආශිර්වාදාත්මක පින්කමක් මේ ආයතනයේ හැමදාම සිද්ධ කළා. අන්න ඒ සිද්ධ කිරීම නිමිති කරගෙන මේ 2026 අවුරුද්ද ආරම්භ වෙනකොට මේ තමන් යටතේ සිටින නිලධාරීන් වගේම තමන්ට වඩා ඉදිරියෙන් ඉන්න නිලධාරීන්වත් එකතු කරගෙන මෙතුමා මේ ආයතනයේ තවත් ලස්සන කරන්නට, වැදගත් කරන්නට, උදාර කරන්නට ඒ ගන්න කැපවීම අපි එදා තුරු දන්නවා. එදා ඇඩ්වන්ටිස් යන නමින් තිබුණේ. අද මේකට තව කීපයක් එකතු කරලා ආයතන කීපයක් එකතු වෙලා මේ ගමන යන්නට ලොකු කැපවීමක් අපේ මැතිතුන් හැම අවස්ථාවකම ගන්න. ඒ ගනු ලබන ඒ මහන්සිය ඔබ හැම කෙනෙකුටම ලබා දෙන්නට තමයි මෙතුමාණන්ගේ මහත් වූ උත්සාහය. එතුමාණන් මේ පිළිබඳව තව ඉදිරියට යන්න ඕන. ඒවා රටට මහා සම්පතක්. ඒක මේ ආයතන දියුණු වෙන්නේ ඒක නිසාම තමයි. දුන්නොත් දාණය ලැබෙයි නිදාන. ආලා තියෙනවද? දෙන්න තමයි අපි කොච්චර දෙනවද? ඒක ඔබතුමාත් වචනෙන් විතරක් නෙවෙයි ක්‍රියාවෙන් හරියටම ඔප්පු කරනවා. ඒ නිසා මේ ආයතන වලට පිළිතුරු නිලධාරීවරුනි මේ ආයතන දියුණු වෙන එක කාටවත් වළක්වන්න බෑ. අපිට ඉතින් වැටෙන දැන් තියෙනවනේ. වැටෙන දැන් තියෙනවා, නැගිටින දැන් තියෙනවා. සුළි ගුණාටු ඇවිදිලානේ. මොන තරම් දේවල් සිද්ධ කළාද? සුබාදාම එහෙමයි. පැත්තකට තියලා අපි ගිහලා පොඩ්ඩක් මේකට ආවොය කරන්න. අන්න එතකොට ඒ නායකයාගේ මනස හරි පිවිතුරුයි. එහෙම වෙනකොට එයාගේ මනසට ලැබෙනවා අලුත් අදහස්. දැන් මේ පෙරක් නායකව බලපුවම අලුත් අදහස් හොයාගන්න හම්බෙන්නේ අපේ මැතිතුනේ. මොකද අර පරණ අදහස්මයි ඇයි කරන දේවල් දිහා බලපුවම අලුත් අදහස් ලබා ගන්න මනසක් හැදිලා නැහැ. ඒ නිසා මම කරුණාවෙන් ඉල්ලුම් කරනවා. ලස්සනට අපේ මැතිතුන්ට මලක් වගේ දීලා ලස්සනට පුටුවේ ඉඳගෙන අලුත් දේවල් හිතන්න විතරක් ඔයගොල්ලෝ අපේ මැතිතුන්ට මේ අවස්ථාව ඉතාමත් හොඳින් මේ ආයතනයේ තව තවත් ගොඩනගාගෙන මේ වගේ යහපත් සේවාවන් රාශියක් අපි කරන්නට රටට කරන්නට දැයට කරන්නට මේ ශක්තිය අපේ මැතිතුන් ප්‍රදාන මේ සියලු දෙනාට ලැබෙන්නට ඕන කියන හදවතේ ප්‍රාර්ථනාව ඔබ හැම දෙනාටම මේ වෙලාවේදී ලබා දෙමින් අපි ලෝතුරු බුදුරජාණන් වහන්සේ දේශනා වදාරන්නට යෙදුන සීසතරක පාඩයක් ඔබ හැම කෙනා සමගම එකතු වී දේශනා වදාරන්නට මේ වෙලාවේදී සූදානම් වන්නේ. එහෙනම් අපේ මැතිතුනි අවංකව වැඩ කරන්නට ඕන කියන හැඟීම
මේ සියලු නිලධාරීන්ගේ සිත් තුළ ඇති වේවා. මේක අපි ගොඩනගත්තොත් ජීවිත අපේ ජීවිතය හැදෙන්නේ. කවදාවත් හිතන්න එපා. මේවා ගොඩ දැම්මොත් අපේ ජීවිතය හැදෙන්නේ. එහෙම නේද? අපි ගොඩ යන්නේ. එහෙම කියලා ගොඩක් ඔයාලා හිතන්නට ඕනේ. ලස්සන තැනකට ඕගොල්ලෝ ඇවිල්ලා තියෙන වැඩ කරන්න. හරි නිදහසේ වැඩ කරන්න පුළුවන්. හරි පිරිසුදුව වැඩ කරන්න පුළුවන්. ඉතින් මේක රැක ගන්නවා කියන්නේ කොච්චර වටිනවද? මේවනේ ඒක නිසා දක්ෂ වෙන්න තව ගුණවත් වෙන්න, බුද්ධිමත් වෙන්න නායකයාගේ අනට අපි මොනව වෙන්න ඕනද? කීකරු වෙලා එක වතාවක් කියපුවම ඒ වැඩේ කරන්නට හැම කෙනෙක්ම උත්සාහ කරන්නට කියන පණිවිඩය මේ වෙලාවේ ඉතාමත් කරුණාවෙන් මතක් කරනවා. අපේ මැදිතුන් ආෝකිෂුව ඇති වේවා. මානසික සුවය හැම වෙලාවෙම ඇති වේවා. තව ඈත දකින්නට, තව ඈත බලලා අලුත් දේවල් නිර්මාණය කරන්නට කලබල නැතුවනේ හිමින් ඒ දේවල් නිර්මාණය කරලා තව මේ ආයතන මන්ත්‍රීගේ ශ්‍රී මුඛයෙන් වදහල ඒ මහා බඹුන් වදින සක් දිවිදුණු වදින මහා ශ්‍රේෂ්ඨයන් වහන්සේ තමයි අපේ ලෝතුරු තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් වදහාරන්නට යෙදුන ඔබ වෙනුවෙන් මේ අනුදින පොඩි වෙන අධිහෝලියක් ආදී මේ භූත දෝෂ යක්ෂ පිසාච දෝෂ සියල්ලක්ම දූරීභූත වෙන රතන සූත්‍ර දේශනාව මම මේ වෙලාවේදී පවත්වන්නට සූදානම් වෙනවා. හැමෝම හයියෙන් හොඳට ශබ්ද නගලා කටහඬට ඇරලා අපි ඉඳාන පෙරුවේ කරුණාවෙන් ඕගොල්ලන්ගේ ඉල්ලන්නේ. හැමෝම අපි ශබ්ද නගලා මේ පිරිසුදුතරේ අපි දේශනා කරමු. එතකොට මේ ආයතනයේ තියෙන ගැටලු, මේ ඉඩමේ තියෙන ගැටලු, මනසේ තියෙන ගැටලු සියල්ලක්ම ඉවත් වෙලා යහපත ඔබ හැම කෙනෙකුටම උදා වෙනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස නමස්සාම සුවන්ති හෝතු යානිධ භූතානි සමාගතානි බුම්මානි මොකක්ද තමයි නේද අපි මෙතන ඒ නිසා මේ දේවල් තව වැඩි හොයලා මේ අයට ලොකු සේවයක් කරලා රටනත් සේවයක් කරලා නේ අපි ජීවිත තව ලස්සන කරගන්නයි. ඔබේ බුදු ගුණ අසන කොට අපේ සියලෝ සිත් මල් නිවි යනවා. එවිට දැනෙනා පුදුම ප්‍රීතිය කියාගන්නට නොහැකි වෙනවා. ඔබගේ කරුණා ගුණය අපේ හට ලබා දී බුදු පියාණෙනි සියලු රෝදුක් අපේ ගහදොස් නැසින්නට සිත දිනෝ පියාණෙනි. රටක වසනා රටේ වැසියනි ඔබට යහපත උදා වේවා.
නිරෝගී බව සතුට සාමය නිතර සිත් තොල රැඳීවා වරද නිවාරද හොඳින් දැනගෙන දිවිගෙවන්නට සිත් සැදේවා බුද්ධ දම් සංඝ ගුණේ බලයෙන් ඔබට සැමදා සිතක් වේවා බුද්ධ දම් සංඝ ගුණේ බලයෙන් ඔබ